හරි. කෙල්සි මං කියන දේ අහන්නකෝ. ඉතින් මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද? එහෙම කියලා බෑනේ. සැලරි දීලා සිකියුරිටි එකක් තියාගෙන ඉන්නවනම් මේ මිනිස්සු මේවා බලන්න එපයි. දැන් හොරු කඩපු කතා මොනවද? මෙහෙමයි මේක කවුද කරේ කියලා හොයාගන්න ඕනේ එච්චරයි. ඔයා හිතන්නකෝ. අපි අර සීක්‍රට් ඩොකියුමන්ට්ස් එක එළියට ගියොත් මොකද වෙන්නේ? නෑ මේක කවුද කරේ කියලා හොයාගන්න ඕනේ. ඒක නම් බලන්න ඕනේ. ඔය කතා මොනවත් වැඩක් නෑ. ඔයා මෙහෙම කරන්න දැන්. ඔයා ඉස්සෙල්ලාම ඔෆිස් එකට යන්න. ඔෆිස් එකට ගිහිල්ලා මට වෙලා තියෙන්නේ මොනවද කියලා කියන්නකෝ. CCTV බලන්න. මට අප්ඩේට් එක දෙන්නකෝ. එතනින් එහාට මම කරන්න ඕනේ දේ කරන්න. ඒක තමයි මේ කියන්නේ. අනිත් දේ තමයි කෙල්සි කලබල වෙන්නේ නැතු මේ මං කියන දේ ඉස්සෙල්ලාම අහගන්නකෝ. මේක හොඳට අහගන්න හරිද? මේ නිවුස් එක පොලිසියට යන්න තියන්න එපා. ඒ කියන්නේ එළියට ගියා කියලා කියන්නේ මීඩියා වලින් ආයෙ උඩ දාලා ගහයි ෆොන්සේක ගෲප් එකට තමයි හරි නැත්තේ. ඔය ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනේ. හරි? කාරණේ පැහැදිලිනේ? හරි. මට ඔෆිස් එකට ගිහලා කියන්නකෝ වෙලා තියෙන දේ මොකද්ද කියලා. හරි. ඕකේ. බයි. Hello. Yan. Oi. Tamsikan udah වැඩේ පත්තු කරා නේද? ඒ කතා වැඩක් නැහැ. යනවා. කාටවත් නෝට්ටු නැහැ නේද? එලකිරි. එහෙනම් ගොඩයි. මෙච්චරයි මට වෙන්න ඕනේ. තමසි අර මම කියපු ඩොකියුමන්ට්ස් ටික ගත්තානේ. හරි. ඒ ඔරිජිනල් ටික පුච්චනවා. සාක්ෂි මොනවත් ඉතුරු වෙන්න බෑ. හැබැයි පුච්චන්න කලින් ඒ ටික ෆොටෝකොපි කරගන්නවා. ඒ ටික තමසි ගාව තියාගෙන ඔෆිස් එකට අරන් එන්න එපා. හරි? මම කරන්න ඕනේ දෙයක් කියන්න. පැහැදිලි නේද? කාටවත් නෝට් උන්නේ නැහැ. හරි පුතේ. එහෙනම් ගොඩ. හරි. හරි යන්න. මම කෝල් එක කරනවා. ඕකේ.